ආයිබෝවන් යාළුවනේ. ඔන්න අද අපි වල්ලූරු මස් කත්තුවක් හදන්නයි යන්නේ. තෙල් ටික රත් වුණාට පස්සේ තලාගත්ත ඉඟුරු සුදු ලුණු දාලා රන්වන් පාට වෙනකම් බෙදගන්න. ඊට පස්සේ අපි බිත්තර දාලා හොඳින් කලවම් කරගන්නවා. ඊළඟට කපාගත්ත කැරට් ටිකත් ගම්බිරිස් කුඩුත් කෑලි මිරිසුත් එකතු කරනවා. ඉතින් මේ ටික හොඳට කලවම් කරගන්නවා. මේකට ගෝවා ටිකකුත් තිබුණා නම් හොඳයි. අද අපේ ගෙදර ගෝවා තිබුණේ නැහැ. දැන් මේක ටිකක් ගින්දර වැඩි කරලා හොඳට ෆ්‍රයි කරගන්න. ඊළඟට අපි හදාගත්ත වුරු මස් කරිය කිරි හොද්දත් ඒකට එකතු කරන්න. මේක තමයි යාළුවනේ මගේ පළවෙනි වීඩියෝ එක. ඔයාලා මේක හදලා බලලා මට කමෙන්ට් එකක් දෙන්න. මගේ කෑම තවදුරටත් බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මතක කරන්න එපා මේකට කිරි පොඩි ටිකක් එකතු කරගන්න. ඒකෙන් තමයි මේකේ රස තවත් වැඩි වෙන්නේ. තමයි අපි මේකට කොත්තු රොටි ටික එකතු කරගන්නේ. කොත්තු රොටි ටික එකතු කරගෙන ගින්දර වැඩි කරලා මේක හොඳට කලවම් කරගන්න. මේක හදනකොට අඩිය අල්ලන්න බලනවා වැඩි. ඒකට අපි නම් කරන්නේ පොඩි ඇලුමිනියම් පිඟානකින් මලින් කොටා ගන්නවා. එතකොට අපි කඩෙන් ගෙනාවා වගේමයි කොත්තුව. අපි අන්තිමට තමයි මේකට ලීස් ටික එකතු කරගන්නේ. මොකද දන්නවද ලීස් පොළ ටික ඉක්මනින් බැලවෙනවනේ. ඔන්න යාළුවනේ දැන් අපේ වල්ලූරු මස් කොත්තුව නම් හරි. මේකේ ලස්සන වගේම තමයි රසත්. දැන් අපි මේකේ රස බලමු. ඔයාලා තවදුරටත් මගේ කෑම බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාලා කමෙන්ට් කරන්න.